හෙරයාලනේ ඔන්න ඉතින් අදත්ම ගෙනල් තියෙන තවත් ටෙක් අයිටම්යක් ඉතින් ටෙක් අයිටම තව මෙන්න මේ හෙට්සෙට් එක ඉතිවාට බලාගන්න පුළ මෙතර පල්ලෑ මේ හෙට්සෙට් එක නම ඒකනමගේ බ්‍රන්් එක P9 කිය බ්‍රන්් එක තම හෙට්සෙට් එක වර්ගේ ඒවගේ මේ හෙට්සෙට්ගේ ෆොටයක් බලාගන්න පුළුවන් බොක්සේ තම මේ සයිඩ් එක අපට පෙන්න්න තිනවා මේ හෙට්සෙට් එක තියෙන පාඩවල්ටික අපේ බොක්සේ වැඩිය බලාගන්න නැතින්ද අපි වීඩියෝට ගිල්ලා මෙන්න බොක්ස එක අන්බොක්ස් කරලා අපේ මේ හෙට්සෙට් එක සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා බලමු. යාළුවනේ මෙන්න තියෙන අපේ හෙඩ්සෙට් එක ඔයාලට බලාගන්න පුළුවන් අපේ හෙඩ්සෙට් එක මෙන්න මේ විදිහට. ඉතින් ඒ වගේම ඔයාලට තවත් බලාගන්න පුළුවන් දෙයක් තමයි අපේ මේ හෙඩ්සෙට් එකේ බැක්ස් දෙකේ මෙන්න මේ ගහලා තියෙන පේන්ට් එක මාරම ලස්සනයි ෂයිනින් පේන්ට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ ඉයර්බැග්ස් දෙක මෙන්න මේ විදිහට අපිට මේක පෝටබල් විදිහට තමයි හදලා තියෙන්නේ. කියන්නේ ඔයාලට කන් දෙකට ප්ලග් කරන වෙලාවට මෙන්න මේ විදිහට හරව ගන්නත් ඒ වගේම නෝමල් වෙලාවට මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට හිතෙනවා ඇති මෙන්න මේ බෑන්ඩ් එක ඔයාලේ ඔළුවට හරියන සයිස් එක නෙවෙයි තියෙන්නේ කියලා. ඉතින් ඒකටත් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ කැලෙන් මේක සයිස් එක රීසයිස් කරගන්න පුළුවන්. දැන් මම මේක මැක්ස් දාලා තියෙන්නේ මෙන්න මේ සයිස් එකට ඔයාලට මේක හදා ගන්න පුළුවන් පොරිම. ඒ වගේම ඔයාලා දකින්න ඇති මෙන්න මෙතන තියෙන ස්විච් පැනල් එක. ඉතින් මේ ස්විච් පැනල් එකේ මෙන්න මෙතන උඩින්ම තියෙන පවර් ඔන් කරන ඒ වගේම මෝඩ් එක වෙනස් කරන බටන් එක. එතන තියෙන බටන් එක තමයි ඔයාලට සෝංග් එකක් අහද්දී ඒක ෆියුස් කරන්න. ඒ වගේම කෝල් එක නම් ඉන්නේ කෝල් එක කට් කරන්න වගේ තියෙන බටන් එක. ඒ වගේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් වොලියුම් අප් බටන් එක මෙන්න මෙතන වොලියුම් ඩවුන් බටන් එක. ඉතින් ඔයාලා දන්නවා වොලියුම් අප් බටන් එකෙන් ඊළඟ සෝංග් එකටත් ඊට පස්සේ වොලියුම් ඩවුන් බටන් එකෙන් ප්‍රීවියස් සෝංග් එකටත් යන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ SD කාඩ් එක ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඉතින් පෝට් එකකුත් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේක charge කරන C type charging port එකකුත් තවත් වටින feature එකක් මෙන්න මේ headset එකෙන් අපිට හම්බෙලා තියෙනවා. ඔයාලට මතකයි මම කලින් ගෙනා වීඩියෝ එකක් neck band එක ගැන. ඒ neck band එකේ නැති feature එකක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ hole එකක් තියෙනවා. මේ hole එක ඇවිල්ලා ඔයාගාව hand free එකක් තියෙනවා නම් අන්නේ hand free එකේ jack එකේ ගහන්න පුළුවන් ඉතින් හදලා තියෙන hole එකක්. ඉතින් ඒකෙන් කරන්න තියෙනවාට ඔයා සින්දුවක් අහද්දී ඔයාගේ හෑන්ඩ් ෆ්‍රී එක හරහා තවත් කෙනෙක්ට මේකකින් සින්දුවම අහන්න පුළුවන් වෙන එක. ඒ වගේම අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන මයික් හෝල් එක මෙතන තියෙනවා. ඒත් එක්ක මේ හරියම තමයි අපිට මේකේ LED එකත් බලා ගන්න පුළුවන් අර නිල් පාටයි රතු පාටයි පත් වෙන LED එක. ඉතින් අපිට ඒ ටික තමයි මේකේ බාහිරින් බලා ගන්න පුළුවන්. අපි යන සුපුරුදු විදිහටම අපේ ෆෝන් එක අරගෙන මේක Bluetooth කනෙක්ට් කරලා song එක play කරලා බලමු. ෆෝන් කරෙන් Bluetooth වලට පල්ලෙහාටම ගිහිල්ලා මෙන්න මෙතන මේ P9 කියලා තියෙන ඩිවයිස් එක පෙයා කරගන්න එක. මෙන්න මේ විදිහට ඒක පෙයා වෙනවා. කරන්න ඇවිල්ලා තියෙන ඉතින් මම මෙන්න පෙයා කියන බටන් එක දුන්නාට පස්සේ මේක ඔටෝම කනෙක්ට් වෙනවා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන කනෙක්ට් වෙලා තියෙනවා. දැන් එහෙනම් මම මේ ෆෝන් එකෙන් යනවා සින්දුව ප්ලේ කරන්න. මම මගේ ෆෝන් එකේ බිලියෝ සෝංග් එක ප්ලේ කරලා ඒ වගේම මේ ඩිවයිස් දෙකෙන්ම වොලියුම් අප් කරලා තියෙන්නේ. දැන් ඔන්න මම ඔයාලට පෙන්නන්නම් මේක සවුන්ඩ් එක කොහොමද කියලා. දැන් ඔයාලට ඇහෙන්නේ නැති මේක මම මයික්‍රොෆෝන් එක ළඟට ගත්තට පස්සේ ඇවිච්ච සද්දේ. ඒ වගේම ඉතින් ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් ඉතින් මේක කන් දෙකට සීල් වුණාට පස්සේ කොච්චර වගේ සද්දයක් ඇහෙනවද කියලා. මම මේ සෝංග් එක ස්ටොප් කරගන්නවා. ඒ වගේම මම ඔයාලට කලින් කිව්වා මෙන්න මෙතන තියෙන මේ පෝට් එකෙන් අපිට මේකට SD කාඩ් එක ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන් කියලා. ඔන්න දැන් මං ගාව තියෙන මේ SD කාඩ් එකත් මේකට ඉන්ක්ලූඩ් කරලා ඔයාලට පෙන්නන්නම් SD කාඩ් එකත් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔයා SD කාඩ් එක ඉන්ක්ලූඩ් කරනවා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේක මේ තඹ පාට පැත්ත මේ ඉයර්බැග්ස් එකේ තියෙන මෙන්න මේ දිලිසෙන පැත්තට එන විදිහට මේකට සෙට් කරගන්න එක. ඔන්න දැන් එනවා මම මේක තද කරගන්නවා. මෙන්න මේ විදිහට දැම්මට පස්සේ ඔයාලට මේක චුට්ටක් තද කරද්දී ක්ලික් ගාලා සද්දයක් එක්ක මේක ඇතුළට යනවා. දැන් මේක මෙන්න මේ විදිහට ඇතුළටම බහලා තියෙනවා. ඒ වගේ මේක කරව ගන්න මෙන්න මේ විදිහට පස්සේ මෙන්න මේක මේ විදිහට එළියට එනවා. එතකොට ඔයාලට මේක එළියට ගන්න පුළුවන්. දැන් එනවා මම මේකෙන් සෝංග් එක ප්ලේ කරලා පෙන්නන්නම්. ඔන්න දැන් මම මේකේ තියෙන සෝංග් එක ප්ලේ වෙන්න දාලා තින්නේ. දැන් ඔයාලට ඇහෙන්නේ නැති මේකේ SD කාඩ් එකත් හොඳට වැඩ කරන විදිහ. ඒ වගේම ඔයාලට මම තව දෙයක් කියන්නම්. මේක වොලියුම් එක වැඩි කරගන්න නම් ඔයා මෙන්න මේ බටන් එක චුට් වෙලා පුබන් ඉන්න ඕනි. එතකොට තමයි මේක වොලියුම් එක වැඩි වෙන්නේ. ඒ වගේ මේ යට බටන් එක පොඩ්ඩක් වෙලා පුබන් හිටියම වොලියුම් එක අඩු වෙනවා. ඒ වගේම ඔයා ඊළඟ සෝංග් එකට මේක දාගන්නවා හිතනවා නම්
එතකොට කරන්න බොලිම් අප්බට්න එකපාරක් ඔබන එක එතකොට ඊලක සෝංගකට යනවා ඒ විදිරවාට ප්‍රීවිය සෝන්ගටත් ගන්න පුළුවන් බොලියම් ඩවන් බට්න කොබලා ඒටික තම මේ ස්විච් පැනල ගැන කියන්න තියෙන තව එකම එක දෙයක් වාට කියන්න තිනවා අන්න එකත් මන්දැන්වාට කිය මරවාට කලින් ගෙන වීඩියෝ නෙක් බෑන්ඩි ගෙන අන්න නෙක් බෑන්ඩ් එක තිබෙත් නැති ෆීච එක එක තම මේ තියෙන රේඩියෝ මෝඩ් එක ඒ රේඩියෝ මෝඩ් ගන්න නම්වා මෙන්න පාවපන්න එක පාරක පන්න රේඩියෝ මෝඩ් කිය මෙන්න මේ රේඩියෝ මෝඩ්ට වැන්න නලගේ මේකෙත් රේඩියෝ මෝඩ්න ගොඩා මොහොතට වැඩ කරන්නේ නෑ වාට රේඩියෝ මෝඩ් වැඩගන්න ඕන්නවා ෆෝන කරෙට් කරනම තම ඔොන්දරනක සමහර වෙලාට තියෙන ලොකේෂන් එකත් එක රේඩියෝ මෝඩ් වැඩගන්න වෙලාවලුත් එනවා ඒටික තමයි ඉතින් අපිට මේ සිට්ටිගෙන කතා කරන්න තියන්නේ අද වීඩියෝ හොඳ වීඩියෝ ලයික් එකක් දාලා ඒ වගේම වීඩියෝ කෙනවට කියන්න තියෙන අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඒක තමයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක click කරලා තියාගන්න මොකද bell icon එක click කරලා පස්සේ මම අදින් දාන වීඩියෝ notifications phone එකට ලැබෙනවා. ඊළඟට අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. අද වෙනවා bye මේ ටෙනිස් ඩේ